Welcome to Loki's Tech Vibes YouTube channel. මේ series එකේදී මම ඔයාලට Java language එක මුලින් ඉඳලම කියලා දෙනවා. සහ ඔයා programming වලට beginner කෙනෙක් නම්, ඒ වගේම ඔයා අපේ Python series එක බලලා යන කෙනෙක් නම්, ඔයාලගේ next step එක ඇවිල්ලා මේ Java language එකයි. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් Java කියන්නේ object oriented and high level programming language එකක්. දැන් ඔයාලා බලන්න ඇති මේ object oriented and high level කියන්නේ මොනවද කියලා. Object oriented කියන්නේ objects use කරන programming language එක. අපි මේක ගැන තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරලා බලමු. ඒ වගේම high level කියන්නේ ඔයාලට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් programming languages. 1994 දී ජේම්ස් ගොස්ලි විසින් ඉන්ට්‍රොඩියුස් කරන මේ org language එක පසු කාලීනව Oracle Corporation එක විසින් Java language එක කියලා නම් කරනවා. ඊළඟට අපි කතා කරලා බලමු මේ Java කියන language එක මෙච්චර famous වෙන්න හේතුව. Python වලට පස්සේ එන මේ ලේසිම language එක Java language එක කියලා හඳුන්වන්නත් පුළුවන්. ඒ වගේම platform independence කියන concept එකත් මේ language එක use කරනවා. තව බලුවොත් ගොඩක් companies වල main language එක විදිහට මේ Java language එක යාලා use කරනවා. මේ language එක double OP concept එක එහෙම නැත්නම් object oriented programming කියන concept එක use කරලා තියෙනවා. Java platform එකේ libraries ගොඩක්ම standard තත්ත්වයේ තියෙන නිසා ඕනිම level එකක programmer කෙනෙක් අතර මේ Java language එක famous වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරලා බලමු මේ Java language එක කොහෙද මොනවටද use වෙන්නේ කියලා. මේ language එක ගොඩක්ම use කරන්නේ web developers ලා back end developers ලා. ඒ වගේම Android apps, banking systems වගේ දේවල් build කරන මේ language එක ගොඩක්ම use කරලා තියෙනවා. සහ Google, Netflix, Amazon වගේ companies ගොඩක main language එක විදිහට මේ Java language එක යාලා use කරනවා. ඊළඟට අපි කතා කරලා බලමු මේ Java language එක architecture එහෙම නැත්නම් structure කොහොමද හැදෙන්නේ කියලා. මම කිව්වා වගේම Java කියන්නේ Python වලට ටිකක් complex language එකක්. ඒ වගේම මේ Java language එකේ parts mainly තුනක් තියෙනවා. ඒවල JRE, JDK and JVM කියලා. JRE කියන්නේ Java runtime environment. එහෙම නැත්නම් ඔයා Java code එක run කරන software එක. මේකට include වෙනවා Java class file, libraries and JVM කියන එක. එහෙම නැත්නම් Java virtual machine කියන එක. Java code එක run කරනකොට .class කියලා file එකක් හැදෙනවා. අපි මේකට කියනවා byte code කියලා. ඒ වගේම මේ JDK එකෙන් එහෙම නැත්නම් Java development kit එකෙන් කරන්නේ අපේ program එක compile කරලා ඒකට අදාළ byte code එක හදන එක. ඊළඟට අපි බලමු Java virtual machine කියන්නේ මොකක්ද කියලා. Java language එකේ ඔක්කොම programs run වෙන්නේ virtual machine එකක. ඉතින් JRE එකේ තියෙන මේ platform independence part එක තමයි Java virtual machine කියන්නේ. දැන් අපි යමු Java එකේ installation part එකට. හරි, ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නම් Visual Studio එකේ කොහොමද Java run කරන්නේ කියලා. ඉතින් මේකට ඉස්සෙල්ලා අපිට ඕනේ JDK package එකක්. එහෙම නැත්නම් JDK එකක්. මෙන්න මේක install කරගන්න අපි යන්න ඕනේ මෙන්න මේ site එකට. adaptium.net කියන එකට. මෙන්න මේ site එකේ latest releases කියන තැන තියෙනවා. JDK versions 21, 25, 17 මේ වගේ latest versions තියෙනවා. මේකෙදි මම 25 එක install කරගන්න. මොකද මේක තමයි දැනට තියෙන latestම version එක. මේක download වුණාට පස්සේ මෙන්න මේ window එකෙන් next ගිහිල්ලා මේකත් accept කරලා next ගිහිල්ලා මෙතන දාන්න ඕනි Windows install for all users. මේකට next දීලා මෙන්න මේක install කරන්න. මම මේක install කරන්නේ නැහැ මොකද මම already install කරලා තියෙන නිසා. ඉතින් ඒක install කරගත්තට පස්සේ ඔයාලට යන්න තියෙන්නේ Visual Studio Code එකට. මෙන්න මේකට ගිහිල්ලා මෙතන තියෙනවා extensions. මෙන්න මේ extension වල ඔයාලට තියෙනවා extension package එක install කරගන්න. extension pack for Java. මෙන්න මේ විදිහට search කරාට පස්සේ මෙන්න මේ උඩින් වෙන extension pack for Java කියන එක install කරගන්න ඕනේ. මම install කරගන්නේ නැහැ මොකද මම වැඩ කරන්නේ IntelliJ එක නිසා. මේක install වුණාට පස්සේ ඔයාලට පුළුවන් example code එකක් run කරලා බලන්න. අපි මෙහෙම ගමු. මේක මම save කරනවා. Java. මෙන්න මේ විදිහට මේක save කරනවා. දැන් අපිට තියෙන්නේ code එක run කරලා බලන්න.
මෙන්න මේ විදිහට එක්සැම්පල් කෝඩ් එකක් try කරන්න බලන්න. දැන් මම මේකේ එක්ස්ටෙන්ෂන් පැක් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසා මම මේක දැනට ටර්මිනල් එකෙන් රන් කරනවා. මේ ටර්මිනල් එකේ රන් කරනකොට ඔයා ගහන්න ඕනේ මෙන්න මේ වගේ කෝඩ් එක. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ Java ඉන්ස්ටෝල් වෙලා තියෙනවද කියලා. මෙන්න මේක බලන්න නම් ඔයා ටර්මිනල් එකට ගිහිල්ලා එහෙම නැත්නම් CMD එක රන් කරලා මෙන්න මේ Java version කියන එක type කරන්න ඕනේ. මගේ තියෙනවා JDK 21 කියන එක. ඒකත් එක්කම බලන්න ඕනේ Java back version එකත් මොකක්ද කියලා. ඒකත් 21. මෙන්න දැන් මේ දෙකම install වෙලා නිසා අපි දැන් මේක run කරලා බලමු. මේක run කරනකොට java back මේ ඇවිල්ලා file name එක .java. මේක run කරාට පස්සේ ඒක ඉබේම හදාගන්නවා byte code එකක්. එහෙම නැත්නම් class file එකක්. දැන් මම ඔයාලට desktop එකට ගිහලා පෙන්නුවොත් මෙන්න මේ තියෙන්නේ class java file එකයි class file එකයි. ඊට පස්සේ අපි කරන්නේ මේ class file එක run කරන එක. java.class. දැන් මේක run කරාට පස්සේ මගෙන් ඉල්ලනවා open කරන්න එක. මම extension package එක download කරලා නැති නිසා මට මේක output එකක් පෙන්වන්නේ නැහැ. දැන් මම notepad කියලා දැම්මොත් ඒක පෙන්නනවා මෙතන hello world කියලා. ඒ වුණාට මේක ඔයාලා extension package එක install කරාට පස්සේ මෙතනම මේකේ output එක පෙන්නනවා. දැන් අපි බලමු මේක IntelliJ එකෙන් install කරගෙන virtually run කරන්න කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම JetBrains කියලා මෙතන search කරොත් එයාලගේ තියෙන website එකට යන්න ඕනේ. jetbrains.com. මේකේ පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා choose your IDE කියලා. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ යනවා language එක අපිට select කරගන්න. මේකේ Java කියන language එක select කරලා මෙන්න මේ download කියන බටන් එක ක්ලික් කරනවා. මේක ක්ලික් කරාට පස්සේ මෙතන drop down එකේ අපිට select කරගන්න පුළුවන් ඕනි file එක. මෙන්න මේක download කරගන්නවා මම. මෙන්න මේක download වුණාට පස්සේ normally software එකක් install කරන විදිහට C drive එකේ මේක install කරගන්න ඕනේ. මේක install වුණාට පස්සේ search bar එකේ IntelliJ කියලා අපි search කරමු. මෙන්න මේ විදිහට IntelliJ එක ගන්න. මෙන්න මෙතනදී අපිට පුළුවන් අලුත් project එකක් මෙතනින් හදන්න. මේ new project කියන තැන. මෙන්න මෙතන මම Java කියන එක select කරලා මේ project එකට නම දෙනවා මම. new Java. දැන් මම මේකේ desktop එකේ save කරනවා. මෙතන IntelliJ කියන එක select කරලා මෙතන JDK එක අපි select කරගන්නවා. මම 24 Oracle එක select කරගන්නවා. Advanced settings බලුවොත් module name එකයි content root එකයි module file location එකයි. දැන් අපි මෙන්න මේ ටික දීලා create කරනවා. මේ create කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන IDE src කියලා. මේ source කියන folder එක ඇතුලේ තියෙනවා main කියන file එක. මෙන්න මේ main කියන file එකේ තමයි අපි දැන් අපේ Java code එක run කරන්න ඕනේ. එහෙම නැත්නම් Java code එක type කරන්න ඕනේ. දැන් මේකේ automatically දීලා තියෙන code එක ඇවිල්ලා hello world welcome. ඒකවම run කරොත් මෙතන ඔයාලට පෙන්නනවා මේ Java files හැදෙනවා. ඊට පස්සේ hello and welcome කියලා print කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි IntelliJ එකට Java successfully install කරගන්නේ. අද වීඩියෝ අපි cover කරේ Java වල introduction එක වගේම Java වල installation එක. ඉතින් මේ වගේ දිගටම programming tutorials tech reviews බලා ගන්න කැමති නම් දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ Lokis Tech Vibes YouTube channel